1996 ජූලි 18 වන දින රාත්‍රී අඳුර වැටීගෙන එන විට ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර් ඇතුළු පළවෙනි විශේෂ බලකායේ සෙබළුන් 180ක් පමණ අලම්පිල් වෙරළ තීරයේ ආරක්ෂිතව ස්ථානගතව සිටියා. මේ වන විට මුලතිව් කඳවුර සම්පූර්ණයෙන්ම LTT ග්‍රහණයට නතුව තිබුණා. අලම්පිල් වෙරළේ ස්ථානගත වී සිටින පළවන විශේෂ බලකායේ සෙබළුන් මේ වන විට ගැටලු කිහිපයකට මුහුණ දී සිටියා. ප්‍රධානතම ගැටලුව වුණේ ත්‍රිකුණාමලයට తాවකාලිකව ගෙන ආ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ සමග හෝ වැලිඔය සමග හෝ පණිවිඩ සබඳතා ඇති කර ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීමයි. ඒ අනුව හදිසි අවස්ථාවකදී කාලතුවක්කු හෝ ගුවන් ප්‍රහාරවල ආධාරය ලබා ගැනීම ගැටලුවක් වුණා. මෙහෙයුම් සම්බන්ධීකරණයටත් නව සැපයුම් ලබා ගැනීමටත් පණිවිඩ හෝ මාරු නිසිලෙස පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වුණා. දෙවනි ගැටලුවකට වඩා අභියෝගයක් වුණා. සතුරාට පහර දීමට ඉදිරියට ඇදෙන හමුදාවක් මැනුවරින් හෙවත් විවිධ උපක්‍රමික චලනයන් උපයෝගී කර ගනිමින් විවිධ අක්ෂයන් ඔස්සේ සිය ඉලක්කය කරා ළඟාවීමට සාමාන්‍යයෙන් කටයුතු කරනු ලබනවා. නමුත් මුලතිව් කඳවුර පිහිටා තිබුණේ කලපුවකට හා මුහුදට මැදි වූ පටු වෙරළ තීරයක. එබැවින් පළවන විශේෂ බලකායට සිංගල් ඇක්සිස් හෙවත් තනි අක්ෂයක් ඔස්සේ ඉදිරියට ඇදීමට සිදුව තිබුණා. ඒ වගේම අලම්පිල් සිට මුලතිව් දක්වා ඇදෙන හමුදා සෙබළුන් ගමන් ගන්නා මාර්ගය ප්‍රෙඩික්ටබල් රූට් හෙවත් නිශ්චිත කලින් උපකල්පනය කළ හැකි ගමන් මාර්ගයක් වුණා. Advancing along a single axis using a predictable route යන යුද උපක්‍රමික ලෙස අවාසිදායක තත්ත්වයක් වුණා. මෙහිදී සතුරාට සියලු ශක්තිය කල් තබා හමුදා වැදෙන මාර්ගයෙහි ඒකරාශී කිරීමටත් තමාට වාසිදායක ස්ථානවලදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටත් හැකියාව ලබා දුන්නා. නමුත් මුලතිව්වල ඇති වී තිබූ හදිසි තත්ත්වය නිසා විශේෂ බලකා සෙබළුන් සතුව වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔවුන්ට නොදෙනී තවත් විශාල ගැටලුවක් පැන නගිමින් තිබුණා. මුලතිව් කඳවුර බිඳ වැටීමත් සමග සියලුම බලමුළු 180ක් පමණ වූ විශේෂ බලකා සෙබළුන්ට එරෙහිව යොදා ගැනීමට කොටි ත්‍රස්තවාදීන්ට හැකියාව ලැබී තිබුණා. මේ අනුව 3000ක් පමණ වූ ත්‍රස්තවාදීන් ගොඩබිමිනුත් මුහුදු කොටි බෝට්ටු 60ක් 70ක් පමණ ප්‍රමාණයක් මුහුදු දෙසිනුත් විශේෂ බලකා සෙබළුන් වටකොට ගනිමින් සිටියා. මේ අතිශය භයානක වූ මොහොතේ විශේෂ බලකා සෙබළුන්ගේ සංග්‍රාමික හැකියාව ඔවුන්ට විශාල වාසියක් ගෙන දුන්නා. හෙලිකොප්ටර් යානාවලින් ගොඩ බැස භූමියේ බලය තහවුරු කරගත් ඉගස නිහඬව ඒ අසල වූ ලඳු කැලෑවට වැදී සැඟව ගන්නට විශේෂ බලකා සෙබළුන් ක්‍රියා කොට තිබුණා. ඔවුන් කොතරම් හොඳින් භූමියට අනුගත වුණාද කිවහොත් ඔවුන් සිටින ප්‍රදේශය හරියට නිශ්චය කර ගැනීමට ත්‍රස්තවාදීන්ට නොහැකි වූවා. විශේෂ බලකා සෙබළුන්ගේ සංග්‍රාමික ශක්තිය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු කොටි ත්‍රස්තවාදීන් රාත්‍රී කාලයේ ඔවුන් සොයා ලඳු කැලෑවට ඇතුළු වීමට බිය වූවා. මේ අනුව කොටි ත්‍රස්තවාදීන් අලම්පිල්ලවට භූමි ප්‍රදේශයට නොකඩවා මෝටාර් ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියා කළේ විශේෂ බලකා සෙබළුන්ගෙන් ප්‍රතිප්‍රහාරයක් බලාපොරොත්තුවෙන්. නමුත් කොටින්ගේ අභිප්‍රාය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර් එකදු වෙඩිල්ලක්වත් නොතියා නිහඬව සිටින ලෙස සිය සෙබළුන්ට උපදෙස් දෙනු ලැබුවා. විශේෂ බලකා සෙබළුන් තමන් සමග රැගෙන ගිය හිස් උරමළුවලට භූමියම ලබාගත් වැලි පුරවා ආරක්ෂක ස්ථාන සාදාගත්තේ මෝටාර්වල හානිය අවම කරවමින්. තම උත්සාහයන් පලරහිත වන බවතුදු ත්‍රස්තවාදීන් මීළඟට මුහුදු කොටි බෝට්ටු විශාල සංඛ්‍යාවක් යොදවා ඒවායේ මැෂින්තුවක් වලින් වෙරළ ප්‍රදේශයට පහර දීමට ක්‍රියා කළා. නමුත් එයත් අසාර්ථක උත්සාහයක් වුණා. අලම්පිල් ප්‍රදේශයේ මේ ආකාරයෙන් ගැටුම් ඇවිල යද්දී ත්‍රිකුණාමලේ චයිනබේ ගුවන් හමුදා කඳවුරේ ඊළඟ විශේෂ බලකා බලගණ දෙක යැවීමට කඩිනමින් සූදානම් වෙමින් පැවතුණා. මෙම බලගණ දෙක කැප්ටන් නාලකද සිල්වා හා කැප්ටන් ස්ටැන්ලි සිරිමාන් යටතේ වුණා. ඒ වගේම 25 බ්‍රිගේඩයේ අනදින නිලධාරී වූ කර්නල් ලොරන්ස් ෆර්නෑන්ඩු හා නමුවන සිංහ රෙජිමේන්තුවේ අනදින නිලධාරී වූ මේජර් WMS ගුණරත්න නිවාඩු ගොස් සිටියද නැවත සේවයට වාර්තා කළ බව මා පැවසුවා ඔබට මතක ඇති. ඔවුන් දෙදෙනා සමග 25 බ්‍රිගේඩයට අයත්ව සිටි සෙබළුන් හා නිලධාරීන් 20 දෙනෙකුගෙන් පමණ වූ කණ්ඩායමද විශේෂ බලකා සෙබළුන් සමග යාමට සූදානම් වෙමින් සිටියා.
මධ්‍යම රාත්‍රිය පමණ වන විට විශේෂ බලකායේ ඉතිරි බලගණ දෙකත් 25 බ්‍රිගේඩයේ නිලධාරීන් හා සෙබළුන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැගෙන MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 5ක් චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වුණා. ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මේ වන විට කොටි ත්‍රස්තවාදීන් ගුවන් නාශකාවී මුහුදු වෙරළේ වූ විවෘත භූමියවට ඒකරාශී කොට තිබුණා. පහලින් පැමිණෙන හෙලිකොප්ටර් යානාවල හඬ ඇසුණු විගස ඒවායින් අහස පුරාවටම වෙඩි තැබීමට ඔවුන් ක්‍රියා කළා. මුළු රාත්‍රී ආසම මල් වෙඩි වරුසාවන් මෙන් ඒකාලෝක වුණා. නමුත් අපේ සෙබළුන් ත්‍රස්තවාදීන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියා. කොටි ත්‍රස්තවාදීන්ව අන්ද මන්ද කරවමින් විශේෂ බලකා සෙබළුන් රැගත් හෙලිකොප්ටර් 5 ඔවුන් රැක සිටි ස්ථානයට කිලෝමීටර් 3-4ක් පමණ දකුණු දිශාවට වන්නට ගොඩ බැස තිබුණා. මෙම ප්‍රදේශයට සිටි ත්‍රස්තවාදීන් ඉතා පහසුවෙන් මර්ධනය කළ විශේෂ බලකා සෙබළුන් 50 වර්ගයේ ගුවන්නාශක අවියද්ද අත්පත් කොට ගත්තා. ඉතා ඉක්මනින් ප්‍රතිසංවිධානය වුණු ඔවුන් නිහඬව විශ්මය පවත්වා ගනිමින් ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලි ලාෆීර් ඇතුළු තම සහෝදර සෙබළුන් වෙත ගමන් කිරීම ආරම්භුවා. ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයේ දෙවන අදියර මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර තෙවැනි අදියර සඳහා කටයුතු සූදානම් වෙමින් පැවතුණා. ශ්‍රී ලංකා පාබල හමුදාවේ 6 වන බලඇණියත් 7 වන ගැමුණු හේවා බලඇණියත් 2 වන කමාන්ඩෝ බලඇණියත් රැගත් වෙළඳ නෞකාව මධ්‍යම රාත්‍රිය වන විට මුලතිව්වට මුහුදු ප්‍රදේශයට පැමිණ සිටියා. මේ අතර ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීර යටතේ වූ SLNS රණවිරු නෞකාව පෙරදැරි කරගත් LCM යාත්‍රා 3ත් ඩෝරා යාත්‍රා 6ත් මෙම වෙළඳ නෞකාවට ළඟා වුණා. මේ අතර සෙබළුන් වෙළඳ නෞකාවෙන් LCM යාත්‍රාවලට නැංවීම වෙරළි නාවක සැතපුම් 30ක් පමණ වූ ඈත දියඹේදී රාත්‍රී කාලයේදීම ආරම්භුණා. මෙම කර්තව්‍යයේ සංකීර්ණ බව අමුතුවෙන් කිව යුතු නැහැ. පූර්ව පෙරහුරු කිරීම සිදුකොට නොතිබීම මෙහිදී විශාල අවාසියක් වුවත් නාවක හා හමුදා නිලධාරීන් හැකි ඉක්මනින් මෙම කටයුතු කිරීමට සෑම උත්සාහයක්ම දරමින් සිටියා. නිතරම සෙබළුන් දිරිගන්වමින්ද මුලතිව් හා අලම්පිල්වල තම පැමිණීම අපේක්ෂාවෙන් සටන් වදිමින් සිටින සහෝදර සෙබළුන්ව මතක් කරමින්ද ඔවුන් සිය කටයුතු උපරිම වේගයෙන් සිදු කළා. මේ අතරතුර පළවන විශේෂ බලකා සෙබළ බලමුළු දෙක පණිවිඩ සබඳතා ඇති කොටගෙන පාන්දර 4 පමණ වන විට එකට එක් වූවා. නමුත් තවමත් මෙහෙයුම් මූලස්ථානයේ සමග පණිවිඩ හුවමාරු ඇති කර ගැනීමට හැකිව තිබුණේ නැහැ. කාලතුවක්කෝ අවිබලයේ නොමැතිව ඉදිරියට ඇදීම භයානක වූ බැවින් හිරු එළිය වැටෙන තෙක් එහිම රැඳී සිටීමට ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලි ලාෆීර් තීරණය කළා. මේ අතරතුර ත්‍රිකුණාමලෙහි පණිවිඩ හුවමාරු ඇති කර ගැනීමට සෑම උත්සාහයක්ම දරමින් සිටියා. සංඥා බලකායේ හා විශේෂ බලකායේ සෙබළුන් එක්ව පණිවිඩ සංඥා ලබා ගැනීමට නිදි වර්ජිතව කටයුතු කරමින් සිටියා. මේ අතර වාරයේ LTT ත්‍රස්තවාදීන් විශේෂ බලකා සෙබළුන්ගේ ගමන අවුරාලීමට කළ හැකි සෑම දෙයක්ම සිදු කරමින් සිටියා. විශේෂ බලකා සෙබළුන් හට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීම තමන්ට අවාසිදායක බව තීරණය කළ ත්‍රස්තවාදීන් විශේෂ බලකා සෙබළුන් මුලතිව් දක්වා ගමන් කිරීම ආරම්භ වූ පසු මග රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළා. මේ අනුව මුලතිව් දක්වා යන මාර්ගයේ වූ උස්බිමක් හා ඊට යාබද වූ මීටර 75 පමණ වූ විවෘත භූමියක් ඒ සඳහා තෝරාගත්තා. විවෘත භූමිය හරහා යෑමට විශේෂ බලකා සෙබළුන් එනතෙක් සිට ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළ කොටි ත්‍රස්තවාදීන් ඒ අවට රැක සිටියා. තම මෝටාර්, RPG හා මැෂින් තුවක්කු ආදී උස්බිම වෙත ඉලක්කගත කොට ඔවුන් බලාගෙන සිටියා. උදෑසන 8:45 පමණ වෙන විට ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලි ලාෆීර් ත්‍රිකුණාමලයේ සමගත් කර්නල් ලොරන්ස් ෆර්නෑන්ඩෝ මුලතිව් සමගත් පණිවිඩ හුවමාරු ඇති කර ගැනීමට උත්සාහ දරමින් සිටියා. ඒ අතරතුර එක්වරම 6 වන විජේබා බලඇණියේ අනදින නිලධාරී වූ මේජර් TR අලීබා කර්නල් ලොරන්ස් ෆර්නෑන්ඩෝ සමග පණිවිඩ සබඳතා ඇති කරගත්තා. ඒ අනුව තමන් සිටින ප්‍රදේශය පිළිබඳ තොරතුරු ලබා දුන් කර්නල් ලොරන්ස් ෆර්නෑන්ඩෝ හැකි ඉක්මනින් මුලතිව් කරා පැමිණෙන බව මේජර් TR අලීබාට දන්වා සිටියා. මෙම සිදුවීම කුතුහලයේ දනවන කරුණක්. දැනට දැනගන්නට ඇති කරුණු අනුව 6 වන විජේබා බලඇණියේ අනදින නිලධාරී මේජර් TR අලීබා ඊට පෙර දින උදෑසන වන විට මියගොස්ව සිටියා. එසේනම් මේ කතා කළේ කවුද?
ඒ මේජ ටීආර්.ඒ. අලීබා නොවේ නම් වෙන කවුරුන්ද? සමහර විට මෙම ප්‍රශ්නවලට පිළිතුර අපට කිසිදාක දැන ගැනීමට නොලැබෙන්නට පුළුවන්. කෙසේ හෝ මෙම සිදුවීමෙන් අනතුරුව වහා ඉදිරියට ඇදී මුලතිව් කඳවුර දක්වා යෑමට ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර් තීරණය කළා. මේ අනුව උදෑසන 9 පමණ විට ඔවුන් ඉදිරියට යෑම ආරම්භ කළා. 9:30 පමණ වෙන විට මීටර 700ක් පමණ ගමන් කොට මා පෙර කියූ උස්බි මහා විවෘත ප්‍රදේශයට ඔවුන් ළඟා වුණා. පළවෙනි විශේෂ බලකායේ ඉදිරියෙන් නැදුණු කුඩා කණ්ඩායම විවෘත භූමිය තරණය කරනවා සමගම ත්‍රස්තවාදීන් සෑම දිශාවකින්ම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. පූර්ව ඉලක්කගත කිරීම කළ මෝටාර් මැෂින් තුවක්කු හා RPG ආදීන් ඔවුන් නොකඩවාම උස් භූමියට ප්‍රහාර එල්ල කළා. ගරා වැටුණු නිවාසවල බිත්ති හා වැලි කොට්ටවලට ආවරණය වෙමින් විශේෂ බලකා සෙබළුන් නොසැලී ප්‍රතිප්‍රහාර එල්ල කළා. මෙම බාධකයේ ජයගෙන ඉදිරියට යාමට නම් කාලතුවක්කුවල ආධාරය අත්‍යවශ්‍ය බව ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර් තීරණය කොට සිටියා. මේ අනුව උස්බිම මත වූ අත්හැර දැමූ වතුර ටැංකියක් වෙත ඔහු ළඟා වුණේ වඩා හොඳ සංඥා සම්ප්‍රේෂණයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඒ සමගම එතැන්ට මෝටාර් රුණ්ඩයක් පතිත වුණ අතර එයින් නිකුත් වූ කුඩා කැබැල්ලක් ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර්ගේ මුහුණේ දකුණු පසින් ඇතුල් වී මොළයට හානි සිදු කොට තිබුණා. තුවාල ලැබ සුළු මොහොතක් ගත වෙද්දී ඔහු මේජර් ජයන්ත රත්නායකගේ දෑත් මතම අවසන් හුස්ම හෙළුවා. මෙලෙස අපේ වීර පුතෙකු රට දෑ වෙනුවෙන් තම මෙහෙවර ඉටුකොට ජීවිතයෙන් සමුගෙන තිබුණා. ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර්ගේ මරණය පළවන විශේෂ බලකා සෙබළුන් හට දැඩි ශෝකයක් ගෙන දුන් කාරණයක් වුණා. නමුත් ඔවුන්ට ශෝක වීමට කාලයක් තිබුණේ නැහැ. විශාල කොටි ත්‍රස්තවාදීන් පිරිසක් මිනිස් රැලි ආකාරයට විශේෂ බලකා සෙබළුන් ස්ථානගතව සිටි උස්භූමියට පහර දීමට පැමිණෙමින් තිබුණා. වහා ක්‍රියාත්මක වුණු මේජර් ජයන්ත රත්නායක සිය සහෝදර සෙබළුන්ව දිරිමත් කරමින් ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළා. විශේෂ බලකා සෙබළුන්ගේ ප්‍රහාර හමුවේ දැඩි හානි ලැබූ ත්‍රස්තවාදීන් తాවකාලිකව පසුබැස ගියා. පෙරවරු 10:30 පමණ වන විට පණිවිඩ හෝමාරු යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබුණේ කාගේත් බලාපොරොත්තු නම්වමින්. මේ අනුව මේජර් ජනරල් ජානක පෙරේරා පළවන විශේෂ බලකාය සමග සම්බන්ධ වුණු අතර නොබෝ වේලාවකින්ම කාලතුවක්කුවල ආධාරය ලබා දීමට හැකි බව තහවුරු කළා. ඒ වගේම මේජර් ජයන්ත රත්නායකගෙන් ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර්ගේ මරණය ගැන දැනගත් ඔහු බොහෝ කනගාටුවට පත් වුණා. ඉතා ඉක්මනින්ම දෙවන විශේෂ බලකාය ඔවුන්ගේ සහයට වීමටත් මේජර් ජානක පෙරේරා පොරොන්දු වුණා. පෙරවරු 11ට පමණ මේජර් ජයන්ත ඇමතු දෙවන විශේෂ බලකාය ලෙෆ්ටිනන්ට් කර්නල් රාජ් විජේසිරි තමන් එදිනම එන බවට ඔහුට පොරොන්දු වී සිටියා. මේ අතරතුර ප්‍රතිසංවිධානය වුණු කොටි ත්‍රස්තවාදීන් විශේෂ බලකා සෙබළුන් සිටි උස්බිමල්ලා ගැනීමට නැවත නැවතත් උත්සාහ දැරුවා. සියලුම වෙඩි බලය යොදමින් මිනිස් රැලි ආකාරයට පැමිණෙමින් එල්ල කළ මෙවන් ප්‍රහාර 5ක් පමණ සාර්ථකව මැඩලීමට විශේෂ බලකා සෙබළුන් සමත් වුණා. වැලියුවේ සිට ලැබුණු කාලතුවක්කුවල ආධාරක වෙඩි බලය ඔවුන්ට මහඟු ශක්තියක් වුණා. උස්බිමට හා ඒ අවට ප්‍රදේශයට නොකඩවා එල්ලන මෝටාර් ප්‍රහාර නිසා විශේෂ බලකා සෙබළුන් බොහෝ දෙනෙක් තුවාල ලැබ සිටියත් සිය තුවාල නොසලකා හරිමින් සටනෙහි දිගටම රැඳෙමින් අපේ සෙබළුන් එකාවන්ව සටන් කළා. දිගින් දිගටම එල්ල වූ ප්‍රහාර මැඩ පැවැත්වීමට සිදු වූ නිසා මේ වන විට විශේෂ බලකා සෙබළුන්ගේ වෙඩිඋණ්ඩ අවසන් වෙමින් පැවතුණා. මේ වන විට මියගොස්ව හා බරපතල ලෙස තුවාල ලැබ සිටි සිය සහෝදර සෙබළුන්ගේ වෙඩිඋණ්ඩ සටන් වදින සෙබළුන් තමන් අතර බෙදා ගනු ලැබුවා. ඔවුන්ගේ වාසනාවකට මෙන් ඒ අසල වූ අත්හැර දැමූ ලිඳක් ඔවුන්ගේ පිපාසය සංසිඳුවීමට උපකාරී වුණා. සන්ධ්‍යා භාගයේ එළඹීමත් සමග තවත් වරක් ප්‍රතිසංවිධානීය වූ ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. පෙර කළා වූ සියලුම ප්‍රහාරයන්ට වඩා තීව්‍ර වූ මෙම ප්‍රහාරයට ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබුණා. කෙසේ හෝ විශේෂ බලකා සෙබළුන් ස්ථානගතව සිටි උස්බිම අල්ලා ගැනීමට ත්‍රස්තවාදීන් උත්සාහ දරන බවක් පෙනුණා.
තම ආරක්ෂක වලල්ල එක් තැනකින් හෝ බිඳ වැටුනොත් මුළු පළවන විශේෂ බලකා බලඇනියම අවධානමට ලක්වන බවදත් විශේෂ බලකා සෙබළුන් එකාවන්ව සටන් කළේ පියවරක්වත් පසුපසට නොතියා. මේ අවස්ථාවේ ඔවුන්ගේ ආධාරයට පැමිණියේ ගුවන් හමුදාවයි. සියාමා ෂෙට්ටි ගුවන් යානා දෙකක් හා කෆිර් යානා දෙකක් කොටි ත්‍රස්තවාදීන් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මේ වකවානුවේ අපේ ගුවන් හමුදාවට ප්‍රිසිෂන් ස්ට්‍රයික් සේවත් හරියටම ඉලක්කයට බෝම්බ දැමීමේ තාක්ෂණික හැකියාව ලැබී තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සිදු කළේ ඉතා පහළට පැමිණ ඉලක්කගත ප්‍රදේශයට බෝම්බ අතහැරලීමයි. ගුවන් හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරය සාර්ථක වුණා. ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදු වූ අතර ඔවුන් ප්‍රහාරය අතහැර පසුබැස ගියා. නමුත් අවාසනාවකට මෙන් කෆිර් යානයකින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් විශේෂ බලකා සෙබළුන් අතරත් පතිත වූවා. ඉන් සෙබළුන් 17ක් මිය ගොස් 60ක් පමණ තුවාල ලැබුවා. ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල වුණා. සටන මෙහෙයමින් සිටි මේජර් ජයන්ත රත්නායක ජාතියේ පිනකට මෙන් 99න් බේරී තිබුණා. මේ වන විට පළවන විශේෂ බලකායේ ලෙෆ්ටිනන්ට් කර්නල් ෆස්ලිලා ෆීර්, ලෙෆ්ටිනන්ට් රණසිංහ, වොරන්ට් ඔෆිසර් කුමාරසිරි ඇතුළු 32 දෙනෙකු මිය ගොස් සිටියා. සෙසු සියලු දෙනාම පාහේ තුවාල ලැබ සිටි අතර සමහරුන්ගේ තත්ත්වය බරපතල වුණා. කොටි ත්‍රස්තවාදීන් විශාල පිරිසකටද හානි සිදු වී තිබුණු අතර ත්‍රස්තවාදීන් 201ගේ පමණ මලසිරුරු භූමියවට විසිරී තිබුණා. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මේ වන විට නැවතී තිබුණු අතර ලද අවසරයෙන් පළවන විශේෂ බලකා සෙබළුන්ට අවශ්‍ය සැපයුම් යැවීමටත් බරපතල තුවාල ලද සෙබළුන් ඉවත් කර ගැනීමටත් මේජර් ජෙනරාල් ජානක පෙරේරා තීරණය කළා. මේ අනුව MI-17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් අලම්පිල් දක්වා යැවීමට තීරණය කෙරුණා. මේ වන විට නිවාඩු ලැබ සිට පැමිණි විශේෂ බලකා සෙබළුන් කණ්ඩායම අද ත්‍රිකුණාමලයට පැමිණ සිටියා. සිය සහෝදර සෙබළුන්ට සහාය වීමට යාමට ඔවුන් එක හඬින් ඉල්ලා සිටියා. මේ අනුව අවශ්‍ය වෙඩිඋණ්ඩ අනිකුත් සැපයුම් හා විශේෂ බලකා සෙබළුන් 40 දෙනෙක්ද රැකත් MI-17 හෙලිකොප්ටර් යානා දෙකක් මෝටාර් ප්‍රහාර මැද්දේ විශේෂ බලකා සෙබළුන් සිටි ප්‍රදේශයට ගොඩබස්සනු ලැබුවා. සෙබළුන් හා සැපයුම් ගොඩබා බරපතල තුවාල ලැබූ සෙබළුන් නම්වාගත් හෙලිකොප්ටර් යානා නැවතත් ත්‍රිකුණාමලයට ළඟා වුණා. මෙසේ පැමිණි තුවාලකරුවන් අතර 25 බ්‍රිගේඩයේ අනදින නිලධාරී වූ කර්නල් ලොරන්ස් ෆර්නෑන්ඩෝ හා 9 වන සිංහ බලඇණිය අනදින නිලධාරී වූ මේජර් WMS ගුණරත්නද වුණා. සමහර මූලාශ්‍රවලට අනුව ඔවුන් දෙදෙනා තුවාල ලැබ සිටි බව සඳහන් වුවද රෝට්ටු නන්දි කඩාල් ග්‍රන්ථයේ කර්තෘ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසන්නේ ඔවුන්ගේ තුවාල දක්නට නොලැබුණු බවක්. අලම්පිල් වෙරළේ මේ ආකාරයෙන් සටන් පවතින අතරතුර 19 වන දින මධ්‍යහ්නයේ පවන වන විට වෙළඳ නෞකාවෙන් ආධාරක බටසේනා LCM යාත්‍රාවලට නැංවීමේ කටයුතු අවසන්ව තිබුණා. ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීර අනදුන් SLNS රණවිරු නෞකාව පෙරදැරි කරගෙන LCM යාත්‍රා තුන මුලතිව්වරල දක්වා ගමන් කිරීම ආරම්භුවා.